හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් ඔන්න ගොඩ දවසකින් අදත් වීඩියෝ එකක් අරගෙන ආවේ. හැබැයි මේ හැම දෙයක්ම එක දවසින් වෙච්ච දේවල් නෙමෙයි. දවස් කිහිපයක එකතුවක් තමයි ඔයගලන්ට මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන එන්නේ. ඉතින් අපි බලමු මොනවද ඉස්සරහට තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ දැකපු විදිහට thumbnail එකේ තිබුණු විදිහට අපේ ගේ හදන්න අපි කරන්ට් එකත් වත්තට දැන් මේ වෙනකොටත් අරගෙන ඉවරයි. ඒ ගැනත් මේ වීඩියෝ එකේ ඉස්සරහට මම පෙන්නන්නම්. ඔය දැන් මම ඔයාලට ගලක් පෙන්වුවා නේද එතන. එතන තමයි අපේ টয়ලට් වල කැපෙන තැන. ඒ අපේ ප්ලෑන් ඇඳපු මිස් ඇවිල්ලා අපිට මාක් කරලා දීලා ගියා. ඔය දෙවෙනි ගල ඒකේ එතන අපිට බාත්රූම් වලින් එළියට එන වතුර වල ඊට පස්සේ තව කිචන් එකේ තියෙන සින්ක් එකේ වතුර එහෙම එන්න තව අපිට වලක් මේ පැත්තෙන් හදලා තියෙනවා. මේ තියෙන්නේ ඒ වල. ඉතින් ඔය වල් තුනම කපන්න අපි හැදුවේ JCB එකක් ගෙන්නලා. මොකද මේ පොළවත් ටිකක් හද පොළවක් හින්දා අතින් කපන්න අමාරු හින්දා අපි හිතුවා JCB එකක් ගෙනල්ලා මේක කපනවා කියලා. නමුත් දවස් කිහිපයක්ම ගැන සති කිහිපයක්ම වගේ අපිට ඔක යාලකට කිව්වට ඒගොල්ලෝ කොම් හරි යාලට වැඩත් එක්ක කල් ගියා. දැන් තෙල් ප්‍රශ්නත් එක්ක ඒකේ මිල ගණනුත් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි හිතුවා අපිට හදිසියක් නැහැ. හිමින් සැරේ අපිම මේක ටික ටික කපා ගන්නවා කියලා. ඉතින් එහෙම හිතලා ඉතින් නිවාඩු දවසේ අපේ හස්බන්ඩ් හිතුවා එයා කපන්න ගන්නවා කියලා. ඉතින් ඔන්නේ කපපු දවස තමයි මේ වීඩියෝ එකේ ඔයාලට පේන්නේ. හැබැයි ඉතින් එදා එයා අඩියක වගේ ප්‍රමාණයක් තමයි එක වලකින් කැපුවේ. ඉතින් ඒ වගේ අඩි තුනේ සිලින්ඩර් තමයි තියෙන්නේ. සිලින්ඩර් දෙකක් එක වලකට බස්සන්න ඕනේ. එතකොට අඩි 6ක් අඩි 3ක් පළල අඩි 6ක් ගැඹුර වලක් අපි එක වලකට සෙට් කරගන්න ඕනේ. ඉතින් ටිකෙන් ටික කපනවා කියලා තමයි කිව්වේ. බලමු ඉතින් ඉස්සරහට අපිට ඒක දිගටම කරගන්න පුළුවන් වේද කොහොම වේද කියලා බලමු. ඉතින් මේ බෑග්ගේ දැන් ඔයාලට මතකයි නේද චුංචි කොස් පැලේ අපි ඉඳපු අන්නේ පැලේ දැන් හොඳට දළු දාලා දීලා තියෙනවා. හැබැයි ඉතින් මේ පෑවිල්ලත් එක්ක මේ රස්නෙත් එක්ක යාලටත් තියෙන ටිකක් අමාරුයි. ඉතින් අපි මං උදේටත් වතුර දානවා, හවසටත් වතුර දානවා. ඒ කොච්චර දැම්මත් අර ඒ රස්නෙත් එක්ක අපිටත් කොහොමත් අමාරුයි. ඉතින් මේ ගස් වලටත් ඒ වගේම හරි අමාරුයි මේ පෑවිල්ල. ඉතින් ඔයාලා ඔය දකින්නේ අපි කරන්ට් එක ගන්න උමනා විදිහට එයාලා කියපු විදිහට අපි මේ දේවල් ටික සවි කරලා තියෙනවා. මේ වීඩියෝ එක කරන වෙලාව වෙනකොට නම් අපිට කරන්ට් එකේ සප්ලයි ලැබිලා නැහැ. නමුත් වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට කරන්ට් එක සප්ලයි දීලායි තිබුණේ. ඉතින් ඔය අපේ හස්බන්ඩ් টয়ලට් වල ඒ කියන්නේ ඉස්සෙල්ලාම අපේ මම පෙන්නපු තැන එතන මැනගෙන බල මාක් කරගන්න හදන්නේ. ඉතින් මාක් කරලා ඉවරලා එයා කපන්න හදන. ඉතින් අවුවත් ගොඩක් සැරයි. මම එයාට කිව්වා ඉතින් කමක් නෑ අපිට තව ටිකක් දවසක් බලලා JCB එකට දෙමුයි කියලා. ඒත් ඉතින් එයා කිව්වා නෑ කමක් නෑ මම නිවාඩු දවස් ටිකේ හිමින් සැරේ ටික ටික කපන්න අපිට හදිසියක් නෑනේ කියලා. දැන් ඉතින් ඔයාලා බලනවා ඇති අපි මේ ගේ හදන්නත් කලින් ඇයි මේ වලවල් ටික කපාගලා මේව කරන්න හදන්නේ කියලා. අපි ඇත්තටම හිතුවේ JCB එකෙන් අතිවාරම් කපනවා කියලා. එතකොට අපේ ගේ අතිවාරම කපලා ඉවර වෙලා ගේ අතිවාරම් බැඳලා පස්සේ JCB එකක් ආපහු ගෙනියන්න බෑ පිටිපස්සට වලවල් කපන්න. ඉතින් ඒ නිසා තමයි අපි හිතුවේ මුලින්ම අපි වලවල් ටික කපලා වලවල් ටික හදලා ඉවර වෙලා ඊට පස්සේ අපි අතිවාරම් කපනවා කියලා. නමුත් JCB එකට ඉතින් අපි කීප වතාවක්ම කතා කරා එයාලගේ වැඩත් එක්ක එයාලට කියලා කරගන්න එක මග ඇරුණා. ඉතින් සිලින්ඩරුත් අපි ගෙනල්ලා තිබ්බ නිසා හස්බන්ඩ් කිව්වා කමක් නෑ අපි හිමින් සැරේ මේ ටික කරමු කියලා. ඉතින් ඒ විදිහට තමයි ඉතින් අපි මේක කරන්න පටන් ගත්තේ. ඔයාලට පේනවනේ ඉතින් ඒ වෙනකොටත් ඉතින් හොඳටම අවුවයි. ඊට පස්සේ අපි ඉටි කොලත් ගෙනල්ලා කළු ඉටි රෙදි ගෙනල්ලා අපි වියනක් වගේ හදාගත්තා. ඉතින් එහෙම තමයි ඉතින් එදා දවසේ ඔය වල කපන වැඩේ සිද්ධ වුණේ. ඉතින් එදා යාඩියක් විතර වගේ කපලා වරුවක් වගේ වැඩ කරලා ගෙදර ආවා. කපලා ඉවර වෙද්දී නම් මට වීඩියෝ එකක් කරගන්න උනේ නැහැ. මොකද ඒ තරමටම අවුව සැරහින්දා. ඔයාලා දැන් ඔය දකින්නේ ඊට පස්සේ දවස් 2-3කට විතර පස්සේ වගේ අපිට කරන්ට් සප්ලයි එක දෙන්න ආවා. ඉතින් අපිට පාරේ ඉඳන් වයර් එක අදින්න දුර වැඩි හින්දා කණුවක් උතන්ට දාන්න වුණා.
ඒ කියන්නේ පාරේ ඉඳන් අදිනවා නම් වෙනවත්තක් උඩින් තමයි වයර් එක ගන්න වෙන්නේ. එහෙමුණොත් එහෙම දෙන්නේ නැති නිසා ලයිට් කණුවකුත් දැම්ම. එයාලා ලයිට් කණුවට කියලා ආයෙ කරන්නේ නැහැ. අපිට සප්ලයි එක දෙන්න යන වයර් අඩි ගන්නට තමයි එයාලා අය කිරීමක් කරන්නේ. ඉතින් අපිට එයාලා එස්ටිමේට් කරපු විදිහට 41500ක් තමයි මණ්ඩලයේ බිල උනේ. නමුත් අපි දැන් එයාලා කියපු විදිහට මේ දේවල් වයර් ටිප් ස්විච් ඒව දේවල් හයි කරලා ඒව හයි කරන්න අපිට ඒ බඩු වලටයි මේ බාස්කුලියයි ඒව අපිට 20000ක් විතර වගේ ගියා. ඉතින් ඒව ඔක්කොමත් එක්ක අපිට 61,500ක් විතර වගේ ගාණක් ගියා අපිට මේ කරන්ට් සප්ලයි එක ගන්න ගෙදරට කිව්වා තාම ගෙදර නැහැ. ඉතින් වාත්තට ඉතින් ගේ හදද්දි අපිට කරන්ට් එක ඌමනා වෙනවනේ එක දේවල් වලට. ඉතින් කම්බි කපන්න ඒවට මේවට ඌමනා වෙන හින්දා තමයි අපි කරන්ට් එකත් ගන්න කියලා හිතුවේ. මොකද හැමදාම අපිට අහල පහල මිනිස්සුන්ට කරදර කරන්න බෑ. ඉතින් මේ මිනිස්සුන්ගේ ගමන් බිමන් මේ මිනිස්සු යන්න ඕනේ. ඉතින් අනිත් එක දැන් අපි දන්නවා කරන්ට් බිලත් හොඳටම වැඩි. ඉතින් එහෙම එකේ අපිට තව කෙනෙක්ගෙන් චුට්ටක්වත් ඉල්ල ගන්න බෑ. මොකද අපි පාවිච්චි කරන ඒකකයකට සමහරකට යාලට ඒක ඩබල් වෙලා එන්න පුළුවන්. ඒ නිසා අපි හිතුවා කාටවත් කරදරයක් නොවි අපි කරන්ට් එක අරගන්නවා පස්සේ ගෙට සම්බන්ධ කරගන්නකම් කියලා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි කරන්ට් එක ගන්න තීරණය කළේ. බලන්නකො ඉතින් ඒක එයාලා කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. ඔයාලට බලන්න කිව්වට මොකද කොහොම හරි මම එයාලට බීම් එකක් ගේන්න කියලා ගියා. ඒ ගිහිල්ලා එනකොට එයාලා ලයිට් කනුව හිටවලා ඉවරයි. ඉතින් අපි එතනින් එහාට වෙච්ච දේ මොකද කියලා බලමු. ඉතින් ඔන්න මේ අපේ ලයිට් කණුව තියෙන තැනින් වයර් එක අමුණලා ඉවරයි. දැන් යාලා පාරේ තියෙන ප්‍රධාන කණුවට තමයි ওই වයර් එක අරන් ගිහිල්ලා සම්බන්ධ කරන්නේ. ඉතින් ඒ පාරේ තියෙන ප්‍රධාන කණුවේ ළඟ ඉඳන් අපේ ඔය දැන් ලයිට් කණුව දාලා තියෙන තැනට තියෙන අඩි ප්‍රමාණයට තමයි මම අර කිව්ව ගාන එස්ටිමේට් කරලා තිබුණේ 41500. ඉතින් ඔයාලා ඔය දකින්නේ අපි ඇතුල් පැත්තෙන් අර මම හයි කරයි කියලා කියපු අපි හයි කරපු ටිප් ස්විච් එක. ඊට පස්සේ ප්ලග් එකක් ලයිට් එකක් දාගන්න උතින් කියලා අපි එහෙම ස්විච් එකක් දාගත්ත හෝල්ඩර් එක. ඒ ටික අපි හයි කරගත්තා. ඔන්න ඉතින් දැන් මේ වෙද්දී නම් අපිට කරන්ට් එක දෙන්න ආපු ඒ තුන් දෙනාම එයාලගේ වැඩේ අවසන් කරලා ගියා. ඉතින් දැන් හරිම සතුටුයි. ඉතින් අපේ හීනෙට අපි ටික ලං වෙනවා කියලා දැනෙනකොට දැන් අපේ වත්තේට කරන්ට් එකක් තියෙනවා, ලයිට් මේ වතුරක් තියෙනවා. ඉතින් අප්‍රේල් 2 තමයි ඉතින් අපිට මේ විදිහට කනෙක්ෂන් එක දෙන්න ආවේ. ඉතින් දැන් ඔන්න මීටරේ නම් කැරකෙනවා. මම ඉතින් ඒත් අපිට දැන් අවශ්‍ය නැති හින්දා මම අපේ පැත්තේ මේ ස්විච් එකෙන් ඔෆ් කරලා තිබ්බා අවශ්‍ය වෙලාවට දාගන්න. ඔන්න බලන්නකෝ ඉතින් අපි අර මුලින් පෙන්නපු වල තමයි ඔය කපන්නේ තාමත්. දැන් මේ අප්‍රේල් 2 වෙනිදා වෙනකොට අඩි 2ක් විතර වගේ කපලා තියෙනවා වල. ඉතින් වරු 2ක් වගේ තමයි යාට වැඩ කරන්න පුළුවන් උනේ. ඉතින් වරුවකට අඩියක් වගේ තමයි යා කපලා තියෙන්නේ. ගොඩක් තද බොරළු පසක් හින්දා තමයි කපන්න ටිකක් වෙලා යන්නේ, මහන්සියක් දැනෙන්නේ. අනිත් එක මේ පෑවිල්ලත් එක පස් හොඳටම තද වෙලා එම හින්දා ටිකක් අමාරුයි කපන්න. ඒ වුණත් අමාරුවෙන් හරි මේ දේ කරලා ආපස් හැරිලා බලනකොට හිතට මාරම සතුටක් දැනෙනවා. ඉතින් කොහොම හරි අපේ දේවල් මේ ටික හරි කරගන්නේ අපේ දේවල්නේ කියන හැඟීමක් තියෙනවනේ. අන්න ඒ නිසා වෙන්නේ නැති සමහරක් විට මහන්සියක් දැනුණත් ඒ දේවල් දැනෙන්නේ නැත්තේ. ඔන්න එහෙනම් ළමයි අදට මේ කතා බහ අවසන් කරලා යන්නයි මං හදන්නේ. ආයෙත් නිවාඩු පාඩුවේ ඔයාලව බලන්න එන්නම්කෝ. ඉතින් එහෙනම් නැවත එනකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ආදරෙන් ඉන්න.